අල්බම් පුතේ දුවේ ඔයා මේ සම්බන්ධලා ඉන්නේ කුමාර සර්විසින් ලියන කුමාර සර්විසින් සාකච්ඡා කරන කුමාර සර්විස් YouTube channel එකේ විකාශනය වන කතා කරන පත්තරේ ගණිත ගැටලු 3 වසර වැඩසටහන එක්ක 3 වසර. ඔර අද ටිකක් විශේෂ දවසක්. අද මම බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ ප්‍රශ්න පත්‍ර දෙකක් තුනක් විතර අද සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. තුනක් සම්පූර්ණ කරනවා කියන තැන තමයි ආදී ඉන්නේ. ප්‍රශ්න පත්‍ර තුනක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව දෙසැම්බර් 31 වෙනකොට අපි සම්පූර්ණ කරලා ඉවර කරන්න ඕන හෙට නිකුත් වෙන කලාපයයි මේ කලාපය තව පෙරස් 8ක් විතර ඉතුරුලා. ඔක්කොම ටික අපි ඉවර කරන්න. ඒ ඉන්නටයක් වැඩිපුර ටිකක් වැඩි වෙලාවක් අද ක්ලාස් එකයි පැය භාගයක් විනාඩි 40ක් විතරයි ක්ලාස් එක. අපිට පොඩි ඉවර කරනවා. සාමාන්‍ය විනාශයේ විදියට. ඉවර කරනවා. සාමාන්‍ය මගේ හැටියක් උඩයි. ඕක මොකද ලබන අවුරුද්දේ ඕක තියාගෙන බෑ. ලබන අවුරුද්දේ වෙන්නම ෂෙඩියුල් එකක් අපි අවුරුද්ද පුරා දුවන්නේ. එහෙනම් පේනවා පේපර් එකට තුන්වෙනි කලාපේ මෙන්න මේ කලාපයට අදාළ. අපි බලමු අද අපිට තියෙන්නේ මොන පේපර් එකද කියලා. හරි. බලමු පල්ලෙහාට ගිහිල්ලා. ඒ ටික ඔක්කොම 70 ගණන් එනකම් කරානේ. කරා ඔක කරාද? yes 77 කරා 78 කරා 79 අද අපිට තියෙන්නේ. අපි මෙතනින් පටන් ගමු. 79 80 81 අද කරා. හෙට 82 83 84 කරා. අපිට පුළුවන්. ප්‍රශ්නයක් නැහැ පුතා අපි කරමු. දෙක ගානේ කරත් ඇති වෙයි කියලා හිතන අපතේ. මොකද හේතුව අද දවස් 15ට. මෙතන දෙක ගානේ කරොත් 79 කියන මෙතන පේපර්ස් වල දවස් 5ක් යනවා. අතෙන්ට දවස් තව 15ක් වුණා. දවස් 20ක් වුණා. අතෙන් දවස් 15 කරන්න පුළුවන් පුතා. ඇති. පේපර්ස් 3ක් කරන්න ඕනේ. දෙකක් කරමු. ඇති වෙයි. ගැටලුවක් නෑ. අපි කවර් කරමුකෝ. කලබල නැතුව වැඩේ කරමු. පේපර්ස් 3කට යන්න ඕනේ. දෙකක් කරමු. ඇති. පැන්සලක මිල රුපියල් 5කි පෑනක මිල එමෙන් දෙගුණයක් නම් පෑනක මිල කොපමණයි? පැන්සලක මිල රුපියල් කීයද කියන්නේ? රුපියල් 5. පෑනක මිල ඒ වගේ දෙගුණයක්. අද 3 වසර ෆිසිකල් ක්ලාස් එකෙත් මම මේක කරා. පැන්සලක මිල රුපියල් 5යි. පෑනක මිල එමෙන් දෙගුණයක් නම් පෑනක මිල සම. පැන්සලක් 5යි. පෑනක් ඒ වගේ දෙකයි. 5යි 5යි 10යි. පස්වරක් දෙක 10යි. එම රූපයේ ඇති ත්‍රිකෝණ ගණනය මෙම රූපයේ ඇති ත්‍රිකෝණ ගණන කීයද ගණන් කරන්න 1යි 2යි මෙන්න මේ ටික එකතු කරලා තව එකක් හදාගන්න පුළුවන් 3යි මෙයයි 4යි ත්‍රිකෝණ හතර ඊළඟ ප්‍රශ්න ගණක රාමුවක එක කූරකට දැමිය හැකි උපරිම පබළු ගණන කීයද දාන උපරිම ප්‍රමාණය කීයද එක කූරකට දාන්න වැඩිම ගණන අපි දන්නවා ගණක රාමුවක කූරකට දාන්න පුළුවන් උපරිම පබළු ගණන පුතේ 9 ඒක තමයි දාන්න පුළුවන් වැඩිම ප්‍රමාණය පබළු 9යි. පබළු 9. හරි. මෙම වස්තුවේ ඇති මුහුණත් ගණන හා දාර ගණන කොපමණද? පුතේ එතකොට අපි වෙන වෙනම ලියමු. මුහුණත් ගණනට මුයන්න දාමු. මුහුණත් මේක චතුස්තලයක් 1යි 2යි 3යි යටපැත්තේ තියෙන එකයි. එහෙනම් දාර ගණන 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි දාර ගන්න 6යි මුහුණත් 4යි දාර 6යි චතුස්තලයක් ඔය දීලා තියෙන පුතේ මුහුණත් 4යි දාර 6යි හරි නේද අපි ඊළඟ එකට සංකීර්ණ ගණනය කිරීම මොනවත් නැහැ අඹ ගෙඩි 3ක මිල 90යි දොඩම් ගෙඩි 2ක මිල 40යි පුතේ 3ක මිල 90යි නම් අඹ ගෙඩියක හා දොඩම් ගෙඩියක මිල හොයන්න දැන් අපි හොයමු අඹ ගෙඩි 3ක් 90යි නම් එකක් කීයද 90 බෙදීම 3 9ට 3 වරක් 3යි බිංදුවට 3 වරක් නැහැ බිංදුව එහෙනම් අඹයක් කීයද රුපියල් 30යි හරි දොඩම් ගෙඩි දෙකක් 40 එන එක දොඩම් ගෙඩියක් 40 බෙදීම 2 කීයද
20. එහෙනම් දොඩම් රුපියල් 20යි. අඹ ගෙඩියක හා දොඩම් ගෙඩි 3ක එකතුව කොපමණද? අඹ ගෙඩියක් නම් කීයද? 30යි. දොඩම් ගෙඩි 3ක් කියන්නේ 20 ගොඩවල් 3ක්. 20 ගොඩවල් 3ක් 60යි. 60යි 30යි රුපියල් 90යි. හදාගන්න. හරි. ඊළඟ එක. කොටු දෙකක් සමානයි 18යි. කොටු එකතු කිරීම කොටුවට. ඍජු කෝණාශ්‍ර එකතු කිරීම ඍජු කෝණාශ්‍රය 18යි. එහෙනම් 18 දෙකෙන් බෙදුවා 9. 9යි 9යි 18යි. සමාන ඉලක්කම් වෙන්න ඕන. එහෙනම් 8 හැදෙන්නේ 4යි 4යි. දැන් කොටුව ඍජු කෝණාශ්‍රය 9යි ත්‍රිකෝණය 4යි. ඍජු කෝණාශ්‍රය 9යි. 9යි 4යි 13යි 9යි 22. 22. හදාගන්න. ගොවිපලක සිටින කුකුලන්ගේ කකුල් ගන්න 12 නම් ගොවිපලයේ සිටින කුකුලන් ගන්න. පොතේ 12 බෙදන්න දෙකෙන් 6. ඇයි 6 වෙන්නේ? එක කුකුලෙකුට කකුල් දෙකයි. 12 දෙකෙන් බෙදපුවාම 6. 12ට දෙකේ ඒවා 6. 12 දෙකේ ඒවා 6. 12 දෙකේ ඒවා 6. හරි නේද? යම් ඊළඟ එකට 189 92 මේකට කරමු. උදේ රැස්වීම පෙරවරු 8ට ආරම්භ විය. උදේ රැස්වීම පෙරවරු 8ට ආරම්භ විය. හරිද? එහෙනම් මං අහනවා පෙරවරු 9ට අවසන් වෙනවා. රැස්වීම ප්‍රති කාලය 8ට පටන් ගෙන 9ට ඉවර වෙනවා. පැය. පැය එකයි. මෙම හැඩය වන්නේ මොකද්ද පුතේ? මෙම හැඩයට අපි කියන්නේ මොකක් කියලාද? ත්‍රිකෝණය. ත්‍රිකෝණය. එහෙනම් පුතේ 79 වෙනි පේපර් එකේ ලකුණු කීයක් ගත්තද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. 79 ප්‍රශ්න 10 ඉවරයි. අපි යන 80 ප්‍රශ්න 10 සාකච්ඡා කරමු. අපි බලමු 80 ප්‍රශ්න 10ට මොනවද අපිට තියෙන්නේ කියලා. හරි. අමල් කියලා කෙනෙක් දීලා ඉන්නවා. එතන ඉඳන් අමල් එක එක තැන් වලට යන්න තියෙන දුර දීලා තියෙනවා. ඔයාලට පේනවා පාසලට කීයද? 9යි. ක්‍රීඩා පිටියට 5යි. පන්සලට 4යි. රෝහලට 2යි. යන්න පාරවල් ටික දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි බලමු දුර ටික දීලා තියෙනවා. අමල් සිටින තැන සිට වැඩිම දුරක් ඇත්තේ කොහොමද? 5ද 2ද 4ද 9ද? 9 වැඩිම. නම් මොකක්ද ඒක? පාසල. අමල් සිටින තැන සිට අඩුම දුරක් ඇත්තේ කොහෙටද? අඩුම දුරක් තියෙන්නේ කොහෙද? අඩුම කෙටිම දුර මොකද්ද? කෙටිම දුර 2යි කියේ. එහෙනම් කොහෙද? රෝහල. රෝහලේ සිට පාසලට ඇති දුර කොච්චරද? රෝහලකෝ මෙතන. මෙතන ඉඳන් පාසලට මෙතෙන්ට එනකොට 2යි, එතන ඉඳන් පාසලට 9යි. 9යි 2යි 11යි කියේ. හදාගන්න. ප්‍රශ්න අංක 194 පොතක පිටු 200ක් තිබ්බා. ඒකෙන් 50ක් කියවපුවම පිටු කීයක් ඉතුරුද?
200 අඩු කිරීම 50. බිංදුව අඩු කිරීම බිංදුව බිංදුවයි බිංදුවෙන් 5ක් බෑ එකක් ඉල්ලා ගත්තා 10න් 5 5යි. දැන් මෙතන දෙකක් නෑ එකයි තියෙන්නේ 150. 150. හදන්න. හරි. අපි යන් ඊළඟ එකට 100න් ගුණ කරන්න තියෙනවා. කොහොමද ගුණ කරන්නේ 100? අපි දන්නවා 100න් ගුණ කරද්දී ගුණ කරන්න තියෙන සංඛ්‍යාවකට බිංදු දෙකක් දාන්න. 23යි අගට බිංදු දෙකයි. 87යි අගට බිංදු දෙකයි. 48යි අගට බිංදු දෙකයි. 34යි අගට බිංදු දෙකයි. 36යි අගට බිංදු දෙකයි. සංඛ්‍යාව කියවන්න බැරිද පුළුවන්ද කියන එකවත් බලන්න එපා. අගට බිංදු දෙකක් දාන්න එච්චරයි. රිමලේසි කොටසක්. 100න් ගුණ කරද්දී බිංදු දෙකයි. 10න් ගුණ කරද්දී බිංදුවයි. 1000න් ගුණ කරද්දී බිංදු 3යි. ඒ විදිහට තමයි යන්නේ. ඊළඟ එක. පහතදී ඇති සංඛ්‍යාවල පහේ ඉලක්කමෙන් 500 නිරූපණය වෙන සංඛ්‍යා යටින් ඉරක් හදන්න බලන්න. 405. පහේ ඉලක්කමෙන් 5 නිරූපණය වෙනවා. 507 අන්න 507. එහෙනම් සංඛ්‍යාවනේ 507. 7 රෝම ඉලක්කමෙන් ලියන්න VII VII. අද ප්‍රශ්න ඇත්තටම ලේසි ප්‍රශ්න ටිකක් ගිහින්. මලක මල් පෙති 5ක් ඇත එවැනි මල් 9ක ඇති පෙති ගණන. මලක මල් පෙති 5යි එවැනි මල් 9ක් 9 වරක් 5 40 හදාගන්න 45යි. 45යි. හරි. දැන් ඊළඟ ප්‍රශ්න දෙකට අමල්ට වම් පසින් කාර්යයක් අඳින්න. අමල් අපි දිහා බලන් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම පැත්ත මාරු වෙන්න ඕන. දැන් අපේ දකුණ කියන්නේ අමල්ගේ නම් වම. අමල්ට වම් පසින් කාර්යයක් අඳින්න. මෙන් අපේ දකුණ. අමල්ගේ වම කියන්නේ අමල්ට වම් පසින් කාර්යයක් අඳින්න. අපේ දකුණ කියන්නේ අමල්ගේ වම. එහෙනම් අපේ වම කියන්නේ අමල්ගේ දකුණ. අමල්ට දකුණ පසින් ගසක් අඳින්න මේ. අපේ දකුණ කියන්නේ අමල්ගේ නම් වම. අපේ වම කියන්නේ අමල්ගේ නම් දකුණ. ඒ කියන්නේ අමල්ගේ දකුණ කියන්නේ අපේ වම. දෙක මාරු වෙනවා එච්චරයි. දැන් අමල්ට දකුණු පසින් ගසක් අඳින්න ඔයා දකුණු අත උස්සන්න. ඒකට දකුණු අත කෙලින්ම තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තේ අඳින්න. අමල්ට වම් පසින් කාර්යක නෙමෙයි වම ඉස්සුවා. ඒ පැත්ත නෙමෙයි අනිත් පැත්තේ කාර්යක අඳින්න. කාර්යය. යනවා. ගල් ලයිට් එකක් දාගෙන. හරි.
ඔන්න ඔය විදිහට තමයි අපිට අද දවසේ අපේ ප්‍රශ්න 20 ඉවර වෙන්නේ. 80 වෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගාන කීයද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හෙටත් අපි හම්බ වෙනවා. තවත් ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන්න. හරියටම දෙසැම්බර් 31ට අපිට තව දවස් තියෙනවා. හෙට සිට බැලුවොත් 16. දවස් 16ට ප්‍රශ්න පත්‍ර කීයක් ඉවර කරන්න ඕන? 40ක්. පුළුවන්. බයට එපා පුළුවන්. දවසට දෙක ගාන ගියා. දවස් 16ට 33. තව 8යි ඉතුරු වෙන්නේ. යන අතරින් පතර දවසකට පේපර්ස් එකක් වගේ වැඩි කරලා කවර් කරනවා. එහෙනම් අද දවසේ ටිකක් මෙතෙන් නතර කරන නැවත අපි හම්බෙන්නේ. හෙට මේ වෙලාවට. අගමු.